වල්තොරවල් වල ඉන්නකොට අනේකා ඉවසන්න ඔක පුරුදු වෙන්න. හෙට ඉඳන් ඔක පුරුදු වෙමු. එක වචනයක්වත් කියන්න එපා කාගේවත් හිතක් රිදෙන්න. ඊළඟට දුක සැප උගන්වනවනේ. ජීවිතේ කාලයක් තියෙනවා. අපේ බුදුහාමුදුරු අනේ පිටසිටුතුමාගෙන් බිම්බිසාර රජුරුවන්ගෙන් විශාකාවගෙන් කොසල් රජුරුවන්ගෙන් මණික් අල්ලපු කුටිවල වැඩ හිටියේනේ. එහෙමනේ. අවසානයේ වේරංජාවේ වැස්වසුවට පස්සේ යවහල් වළඳන්න උනේ නැත්. මේවා හරි අර කියන්නේ දුක සැප ලෝකේ එති යති පෙරලීනේ. මේක සමබර වෙන්න ඕන.